මොකද්ද මම මොකෙද්ද ඔය කෑගන්නේ මොකද ඉස්සර බං බඩ බයතර මං එහෙම තමයි කෑගන්නේ අම්බෝ මල්ලි මාත් එක්ක නම් බය වුණා පිස්සුද බඩ යකෝ තෝ මේ මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් කරන්නේ හරිද අපේ සුපුල්ලා ගෙදර තමුස බලෙන් අක්පත් කරන් ඉන්නේ ඒක දැනගන්න මුලින්ම බය වෙනකේ සීමාවක් තියෙනනේ අප්පා මාගුල දැන් කීයෙන් එක්ක මරනවා දෙක එකක් කරනවා මොකද්ද අපිට බෝරින් නේ මගුල බලන් ඉන්න බෑ උඹ ඉල්ලගෙනයි කන්න යන්නේ බං අපි තාම ඌව ගෙනාවේ මෙතනට මතක නැද්ද ඒක උඹ තමයි ගෙනාවේ මම කොයිද යකෝ මූව ගෙනාවේ අර කෝ සුපනේ ඌනේ මේ සෙල්ලම කරම කියන්නේ උඹලා ඔක්කොම එකතු වෙලා නේද කරේ දැන් මගුලක් කතා කරන්නේ මාව විතර කල්ලලා දාන්නේ අනික මම බලපුව හැම යක්කුන්ගේ ෂෝ එකෙම ඌ අපේ ගෙදරට ඇවිල්ලා තමයි බය කරන්නේ එක්ක මතු වෙනවා ඒකනේ බය කිරි අද මේ ගල් බිල්ලෙක් වගේ අපේ ඉස්සරහටලා ඉන්නවා බය වීමක් නැතර යකෙක් නම දීසන්නකට බය කරනවා මොනවද කරන්නේ මගුල කතා කරන්නේ කාත් එක්කද කියලා දැනගෙන කතා කරපන් මෝඩ තාරක තමුසලා මාව හොඳටම කේන්ති ගස්සනවා හරිනේ හරිනේ තමුසලා මාව අඩ කපු වෙලා මම තමුසලාව ඉන්ස්ටන්ට්ලි මරන්න ඕනේ නමුත් මට මරන්න chance ලැබුණේ නැහැ මොකද නම් කාගේ මෝඩ අම්ම කෙනෙක් මෙතනට ආවා ඒ මගේ අම්මා හරිද කාගේ අම්මා වුණොත් මට මොකද අනේ ඉතින් අපි අතින් වැරද්දක් වුණේ ඉතින් සෝරි ආයිත් කියන්නෙම නෑ ඔය වචනේ සෝරි කාට සමාවද මම තමුසලෙන් සමාව දෙන්න තමුසගේ කතාවේදි මම මුලින්ම වරන්නේ තමුසේවයි ඉවරයි අයියෝ අම්බෝ බල්ල පොඩ්ඩක් කෑ ගන්න එක නවත්තලා මගේ කන එන්නේ යන වෙලාවේ පොඩ්ඩක් නිදාසෙන් මැරෙන්න දීපන් හරි අනේ සෝරි අනේ අන්තිම කැමැත්ත වතාන්නත් අඩුව තමුසලාට අන්තිම කැමැත්ත දෙන්නේ අන්තිම කැමැත්ත විතරක් දෙන්න ප්ලීස් මම අද බ්ලැඩි මේරි කියලා කිව්වේ නැත්තම් ඔහෙ මේ එළියට එයිද නිදාස් වෙයිද නෑ ඒකින් හරි අන්තිම කැමැත්තක් දෙනවකෝ නැත්තම් නිදාස් කරනවකෝ තමුසලා මාව වීලුවට ගන්න ඕනවට වඩා වැඩි ඇයි බං මම මෙච්චර සීරියස් එක උත් එක කතා කරගෙන ඉතින් තේරෙන්නේ නැත්තේ අයියා පුදු අම්මෝ ගුරුජී ඔයානම් මරු එන්ට්‍රි එකක් දුන්නේ සුප්පිරි ඕකවත් අරලා පොඩි කරලා දාලා අපි මෙතන නිදාස් කරන්න ආයි මම තමයි ඔයගොල්ලෝගේ ගුරුජී වෙල්කම් යක මේ උන්ට අතක් තියලාම අවුවෙන්න බෑ thank you ගුරුජී කක්කා ගියා කාටද බා කක්කා ගියා නෙමෙයි ගුරුජී යකා ගියා ඒක මිසක් මේ තාම සතුරු වෙන්න එපා මම තාම ජීවිත අතර ඉන්නවා මොකෝ එකපාරක් ගැවුකලා මම මේ යන එකෙක් නෙමෙයි හේයි ගුරුජී අංගේ ගුඩුස් බංගලි මොන පුඩුස්කමක්ද ඒ ගුරුජීට මම දන්න වෙලා තියෙන්නේ උඹලගේ ගුරුජීව මම පිස්සෙක් කරා මොකක් අනේ හොඳට ටිකව මේන් පිස්සෙක් කරාද අමු කුඩුමක අමල් දුමල් අමු කුඩුමක අමල් මේ මොකද්ද වැඩනේ කියලා බලන් උඹේ පොකට් එක නෙමෙයි ගුරුජීගේ පොකට් එකේ සෝරි මේක යක්ෂ්ටියක් දින අපේ තාරක තමයි සූර්යයන්ගේ සූර්යයා මගුලක් කතා කරන්නේ පහුවේ ඉස්සරහින් ඉන්න එකව පේනවනේ ඕකව මොකක් හරි කරන්න මන්ත්‍රය දාලා කඩස්ස මුතුරු පකෝ මොකද්ද බං ඒ මන්ත්‍රණය ඒක මම නිකන් හිතලා කිව්වේ එකෙන් කිසි පළක් උන්නේ නෑනේ මෝඩ ළමයි තමුසලාට බෑ මාව පරද්දන්න මොකද්ද මේ වෙන්නේ ඔය හබුරුවට කිව්ව මතරේ ඒක ඇත්තට මොකක් හරි වෙලා තියෙනවා මට මොකද්ද මේ වෙන්නේ මට මොනවා හරි දැනනවා මට මොනවා හරි වෙනවා කියලා මට දැනෙනවා අයියෝ ඌටත් මං හිතන්නේ පිස්සු ඇදිලා මොකද යකෝ මෙතන වෙන්නේ කව සුරංගනාවියක් කරානේ හරි දැන් අපි ගුරුජීව හරි ගැස්සමු ගුරු ගරුජී ඔන්න ඉතින් මම ආයෙත් ආවා හරි ගුරුජී ඔය යකාට කරගන්න ඕන දෙයක් කරගන්න හැබැයි අපිට කරදරයක් නෙවෙයි කියන්නේ මේ යකා ආයෙමත් අපේ පස්සෙන් එන්නේ නැති වෙන්නේ මොකක් හරි මන්ටනයක් කියන මෙන්න වගේ යක්ෂ්ට ගුලු අන්තල පත්තල මාළු පෙරත්තල ඉත්තල කෑවා ඔබ මේ ආගණ්ඩප මොනවත් අරද ගුරුජී අපිට ආයෙත් මෙයාගෙන් කරදරයක් වෙන්නේ නැහනේ ගුලු කවදාවත් නෑ පුතා ආයෙත් මුට එන්න තියා හිතන්නවත් බෑ හැබැයි ආයෙත් ඔයාගේ මෝඩ ගේම්ස් නම් කරන්න එපා මම නම් කියන්නේ ඊට පස්සේ ඌට වඩා භයානක යකෙක් අනිවාර්යෙන් එන්න පුළුවන්
ගුළු එන මං ගින් එන්න. හරි බයි ගුලු මං කිව්වේ මේ ගුරුජී බයි. දැන් ඉතින් මේක මගේ පොකට් එකට තමයි දාගන්න තියෙන්නේ. මේ යාළුවනේ මට සමාව දෙන්න. මං තාම ඔයගොල්ලන්ට මේ කරදරේ දුන්නේ. සමාව වෙන්න. කරදරේ දුන්න නෙමෙයි බං. උඹ නිසා තමයි මේ කරදරේ ඇති උනේ. හරි යාළුවනේ ඉතින් අදින් වීඩියෝ එක ඉවරයි. ඉතින් ආයෙත් ඊළඟ දවසේ අපි හම්බ වෙමු. බයි. හරි යාළුවනේ ඉතින් අදින් වැඩ ඉවරයි. ඉතින් subscribe කරලා like එකක් දීලා comment එකක් දාලා යන්න. එහෙනම් bye ටටා. ඔව්වා කොමඩ් එකක් දාලා යන්න. කොමඩ් එකක් දාලා යන්න. මොකද්ද මම ඔය කියන්නේ? ඇයි නැද්ද? මෙහෙ මඤ්ඤන් එන්න එපා. අපිට subscribe ලක් නෑ දන්නවනේ. ඊට පස්සේ ඉන්න කට්ටියත් අපි unsubscribe කරයි. තේරෙනවනේ? ඉතින් හරියට කතා කරා. එළම් බයි. වරෙන් බා අපි මොනාරි කණ්ඩයක් කොමඩ් එකක් දාලා එන්න. ඔයද ගියේ මේ වරෙන්? ඉන්න මේ එනවා.